හායි මං ඔයාලට පොරොන්දු වුණානේ මගේ සතියක මීල් ප්ලෑන් එක මං ඔයාලත් එක්ක බෙදා ගන්නවා කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ මම ඇත්තටම මීල් ප්ලෑන් කරන පොතේ මම ලියපු එක. ඉතින් සමා වෙන්න ඕනේ මම මේක ලස්සනට කොටු ගහලා පාට කරලා පාට පෑන් වලින් ලියලා කරේ නැති වුණාට. හැබැයි මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මම කලින් වීඩියෝ එක කිව්වා වගේ මම දවසට දෙපාරයි උයන්නේ. වේල් දෙකක් මං එකපාර උයා ගන්නවා. එකක් තමයි මට වෙලාව හරිම වටිනවා. මොකද මගේ පොඩි බබත් එක ටිකක් අමාරුයි උයා ගන්න. ඒ නිසා. අනිත් එක දැන් තියෙන වියදමත් එක්ක බලනකොට මේක හරිම ලේසි ක්‍රමයක්. මේකෙන් වියදම ඉතුරු වෙනවා. මම එකක් කියන්න වියදම ඉතුරු වෙන විදිහ. ඔයාගේ එළවලු ඔයාගේ ගන්න එළවලු අපතේ යන්නේ නැහැ. එකක් තමයි. අනිත් එක ඊළඟට ඔයා ගෑස් එක හරි එහෙම නැත්නම් ඔයාගේ ඉන්ඩක්ෂන් කුකර් එක හරි මොනවා හරි දෙයක් ඔයා පාවිච්චි කරන එක ඔයා දර ලිපේුවත් දර ටික හරි ඉතුරු වෙනවා දෙපාරක් උයන එකේ. ඊළඟට පෝල් කිරි ටික මිටි කිරි ටික දිය කිරි ටික ওই ටික අපි ඔක්කොම භාවිතා කරන්න පුළුවන් දෙපාරක් වෙනකොට. අනිත් එක තමයි හැමතිස්සෙම භාජන හොදන්න ඔයාලා සිංක් එක පාවිච්චි කරනවා ටැප් එක පාවිච්චි කරන වතුර පාවිච්චි කරනවනේ. ඉතින් ඒකත් ඉතුරු වෙනවා මේ මෙහෙම කරනකොට. හැබැයි ඔයාලට දැම්ම තේරෙන්නේ නැහැ කොහොමද මේක වෙන්නේ කියලා. හැබැයි දවස ගානේ මාස ගානේ අවුරුද්ද ගානේ බලනකොට ඔයා බලන්නේ කොච්චර ඉතුරුවක් වෙනවද කියලා. මේ තියෙන්නේ මම දලව හදාගත්ත එකක්. මේක ඇත්ත ප්‍රයිස් නෙමෙයි තියෙන්නේ. හැබැයි මම ටිකක් වැඩිපුරත් එක දාලා තියෙනවා ප්‍රයිස් එක. මම මේ ප්‍රයිස් එකත් එක දායවට පස්සේ මට සතියකට යන බඩුවලට එන වියදම ආවේ 4000 ගාණක්. මම මේ යටින් දාලා තියෙනවා ඔයාලා බලන්න. ඉතින් ඔයාලට සතියකට රුපියල් 5000ක් තිබ්බම ඇති. හැබැයි මම කියන්නම් කොහොමද මගේ බජට් එක මම සතියකට කරන්නේ කියලා. ඉතින් මේක පොඩි වීඩියෝ එකක්නේ. ඉතින් ඒ නිසා මගේ මීල් ප්ලෑන් එකෙන් ඔයාලට ගන්නව නම් චූටි අදහසක් ගන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එක ගේනවා පොඩි වීඩියෝ එකක්. මම කොහොමද සතියට බජට් කරන්නේ කියලා. ඒකෙන් ඔයාලට තවත් පහසු වෙයි කොහොමද කරගන්නේ කියලා. ඔයාලට ගාණක් ඉතුරු කරගන්නත් පුළුවන් වෙයි. ඒ අනිවාර්යයෙන්ම මේක බලලා තියෙනවා නම් ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් තමයි මම හැමදාම අරගෙන මගේ අත්දැකීමෙන්. මේ කවුරුවත් කියනව නෙමෙයි. මේ මගේ අත්දැකීමෙන් මම කරලා තියෙන විදිහ තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. හොඳ නම් කරලා බලන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.